ඉතින් ගොඩක් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම යස්සිරු ඩිල්ෂාන්. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගේම් ස්ට්‍රීමර්ස්ලට, content creatorsලට පට්ටම වටින software එකක් ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයාගේ කම්පියුටර් එකකින් ඔයාගේ voice එක change කරලා ඕනි විදිහකට change කරලා කතා කරන්නේ කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් ඔයා ගේම් ප්ලේ කරනවා කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වුණාම ඔයාලට පුළුවන් යාළුවන්ට මෙන්න මේ වගේ වෙනස් voice වෙනස් කරලා යවලා පොඩි ආතල්ලයක් ගන්න. ඉතින් අන්න ඒ වගේ වැඩක් කරන්න පුළුවන්. ඒ වගේම live stream කරන කට්ටියට ඔයාලට වෙනම sound pack එකක්ම තියෙනවා use කරන්න. ආට සෑහෙන ලොකු වැඩක් ගන්න පුළුවන් මේකෙන්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා ඉල්ලනවා. එහෙනම් වැඩි කතා වුණේ අපි යන් වීඩියෝ එකට කොහොමද මේ ටූල් එක පාවිච්චි කරන්න කියලා දැනගන්න. එහෙනම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉක්මනටම subscribe කරලා එන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් අපි මෙතනදි පාවිච්චි කරන්නේ iMyphone ලගේ Magic Mic කියන software එක. ඉතින් ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එකේ link එක මම පල්ලෙන් දාන්නම්. ඔයාලට එතනින් ගිහිල්ලා මෙන්න මේ link එකට යන්න පුළුවන්. ඉතින් මේකට ගියාට පස්සේ මම මේ වෙබ්සයිට් එක ගැන පොඩ්ඩක් කියන්නම්. මේකේ පල්ලෙහාට ගියාන් පස්සේ මේකේ software එක ගැන සම්පූර්ණයෙන්ම විස්තර ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් top AI voice change එකක් කියලා කියනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ voice එක අනුකරණය කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඒ වගේ මේක available වෙනවා Windows, Mac, iOS, Android වලටත් මේක available වෙනවා. ඉතින් ඔයාලට මේකේ app එකක් ඇති ඒක download කරගෙන බලන්න පුළුවන්. මම අද මේ වීඩියෝ එකෙන් අරන් ඉන්නේ PC version එක. විශේෂයෙන්ම game streamers ලට live stream කරන කට්ටියට, content creators ලට මේක සෑහෙන වැදගත් tool එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි බලමු මේකේ තව මොනවද තියෙන්නේ කියලා. පල්ලෙහාට ආවන් පස්සේ ගේමර්ස් ලට, ස්ට්‍රීමර්ස් ලට, content creators ලට මේක වැදගත් වෙයි කියලා තියෙනවා. ඒ වගේ මෙතන scroll කරලා අපිට මේකෙන් කරන්න පුළුවන් වැඩ ටික ගැන පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති real time voice එක change කරන්න පුළුවන්. delay එකක් නැතුව කියලා කියනවා. හැබැයි මේක delay එක තීරණය වෙන්නේ මම පාවිච්චි කරන sound card එක අනුව. ඉතින් මේක ඊළඟට තියෙනවා මෙන්න මේ RVC AI model එකක් කරා මේක advanced විදියට රියලිස්ටික් විදියට වෙනවා කියලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒ වගේම මේක ගේමින් වලට and chatting වලට ඒ වගේ දේවල් වලට වැදගත් වෙනවා කියලා තියෙනවා. ඒ වගේම ඔයාලට මේක මෙන්න මේ වගේ software වලට use කරන්න පුළුවන්. මේ වගේ games වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම live stream කරනවා නම් මෙන්න මේ platform වලට හොදට support කරනවා. ඒ වගේම online meeting වලටත් online calls කරනකොටත් අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා තියෙනවා. ඉතින් ඒක සෑහෙන වටිනවා සහ සෑහෙන ආතල් වැඩක්. ඉතින් ඒ ටික තමයි මෙතන තියෙන්නේ. ඔයාලට සරලවම මේක download කරගන්න පුළුවන්. change my voice now කියන එක click කරලා ඔයාලට setup එක download දෙයි. ඒක සාමාන්‍ය විදිහට ඔයාලට install කරන්න පුළුවන්. ඉතින් install කරලා ඉවර වුණාට පස්සේ අපි ඒක open කරගන්නු. ඉතින් හරිම සරල විදිහට setup එක දිනවා. ඕන කෙනෙක්ට පුළුවන් setup කරගන්න මේක. ඉතින් අපි බලමු මේක ඕපන් වුණාන් පස්සේ මොන විදිහටද තියෙන්නේ කියලා. ඉතින් මුලින්ම ඕපන් වුණාන් පස්සේ මෙන්න මේ විදිහට තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් මේක අපිට මෙන්න මේ වගේ ඉෆෙක්ට් ගණනාවක් තියෙනවා. ඒ වගේම හරියට සවුන්ඩ් කාඩ් එක සහ මයික්‍රොෆෝන් නම් සෙටප් කරලා තියෙනවා නම් මෙතනට කිසි ප්‍රශ්නයක් නැතුව එන්න පුළුවන්. ඉතින් දැනට මම මේකේ කිසිම ඉෆෙක්ට් එකක් සිලෙක්ට් කරලා නැහැ. මම මෙතන මිනියන්ස් කියලා එක පොඩ්ඩක් දීලා බලන්නම්. ඉතින් මම හිතනවා ඔයාලට ඇහෙනවා ඇති කියලා. මම මේ කතා කරන දේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු අපි OBS එකට. ටෙස්ට් ඉතින් ඊට පස්සේ මේකේ මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා. Hello, my name is Donald Trump. I'm the president of the United States. ඉතින් ආට ඒක කොයිද මම කියනවා මන් දන්නේ නැහැ. ඊට පස්සේ අපි සත්‍යන කරමු. ඉතින් මම හිතනවා මම ඇහෙනවා ඇති කියලා. මේක මම ආසම මෙන්න මේක. Hello. ඉතින් මේ voice එක නම් හරිම cute. ඊට පස්සේ මේ voice එක කොහොමද මෙන්න මේක මට යොමු කරනවා මේ මේල් ටු ෆීමේල් යනවා නම් ඒ වගේ මේකේ පිච් එක මෙතනින් හදන්න පුළුවන්. පිච් එක මේක වෙනස් කරන්න පුළුවන්. අපි ඒක රීසෙට් කරමු ඩිෆෝල්ට් විදියට. මේක යනම්මාන් ටිකක් තියෙනවා. මම මේක පොඩ්ඩක් එහෙම කරලා බලන්න ඔයාලට මොන වගේ සද්දයක්ද ගන්න හම්බෙන්නේ කියලා. ඉතින් ඒ වගේ මේකේ තියෙනවා sounds කියලා බාරයක්. ඉතින් මේ sound tab එකට ගියාට පස්සේ
මම මුලින්ම මේ වොයිස් පොඩ්ඩක් අයින් කරගෙන ඉන්නම්. හරි. මේක සවුන්ඩ් ටැබ් එකට ගියාට පස්සේ අපිට මෙන්න මේ වගේ සවුන්ඩ් එකක් මෙතෙන්ට දාන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. මම මේ ක්ලික් කරන්නම්. ඉතින් අන්න ඒ වගේ එක සවුන්ඩ් ඉෆෙක්ට් තියෙනවා මේකේ. මේ බැට්මෑන් ඉන්නවා. ඒ වගේ අර ලයිව් ස්ට්‍රීම් වලදී ප්ලේ කරන එක විකාර සාධරියක්. ඉතින් මේකේ තියෙනවා ඔයාලට මේක ටෙස්ට් කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේ හැම එකක් ගැනම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ වීඩියෝ එක දික් වෙන හින්දා. ඉතින් ඔයාලා මේක තව පොඩ්ඩක් එහෙම කරලා බලන්න. ඒ වගේම මම දැක්ක තව දෙයක් තමයි මේක නම් පෙන්වන්නම ඕනි. කොතනින්ද එතෙන්ට යන්නේ? මෙන්න මෙතෙන්ට ගිහිල්ලා වොයිස් ස්ටුඩියෝ කියන එකට යන්න ඕනි. ඉතින් මෙතෙන්දී අපේ වොයිස් එක සම්පූර්ණයෙන්ම කියලයිස් කරලා නම් සෑහෙන දේවල් කරලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති EQ එක ඔන් කරපුවම මොන වගේද ඇහෙන්නේ කියලා. ඉතින් ඒ වගේම ඩිස්ටෝෂන් එක ටෙස්ට්. ඉතින් අන්න ඒ වගේ ලස්සන වැටියක් කරන්න පුළුවන්. ඩිලේ දාන්න පුළුවන්. ඉතින් ඩිලේ දාන්න වෙනස්කම් වෙන එහෙම එකලා කරගන්න පුළුවන් ඔයාලට. එකෝ ලෙවල් එක. ඊට පස්සේ පිච් අපි කතා කරන පිච් එක එහෙම කරන්න පුළුවන් ආට වෙනවා ඇති. ඊට පස්සේ මේක තියෙනවා සෑහෙන්න ටූල්ස් ටිකක් මේ හැම එකම විස්තර කරන්න යොතු වෙලා නැහැ. ඉතින් අන්න එක තමයි මම මේකේ මට හයිලයිට් වෙච්චිම ෆීචර්ස් ටික මම පෙන්නුවේ. ඒ වගේම මෙතෙන්ට එහා පැත්තේ තියෙනවා වොයිස් ට්‍රේනින් කියලා එකක්. මම මේක නෝදෙනවා. ඉතින් මෙතෙන්ට ගිහිල්ලා ඔයාගේම මොඩල් එකක් ට්‍රේන් කරන්න පුළුවන්. ඔයාගේම වොයිස් මොඩල් එකක් ඔයාට කැමති කෙනෙක්ගේ වෝකල් දාලා. ඉතින් මේක ස්ටාර්ට් ට්‍රේනින් ගිහිල්ලා පේනවා ඇති ටිකක් වෙලා යනවා මේ ට්‍රේන් වෙන්න. කොහොම නමුත් ඔයාට මේ වගේ රෙඩියක් කරන්න පුළුවන් මේකේ. ඉතින් මේකේ ෆ්‍රී වර්ෂන් එක නෙවෙයි මං ගාව තියෙන්නේ. මට මේ කට්ටිය දුන්නා කී එකක් ඔයාලට මේ වීඩියෝ එක අරන් එන්න කියලා. ඉතින් අන්න ඒ ප්‍රෝ ෆීචර්ස් ටික තමයි මේ මම මේ පාවිච්චි කරන්නේ. කොහොම වුණත් ඔයාලට මෙච්චර ෆීචර්ස් හම්බෙන්නේ නැහැ ෆ්‍රී වර්ෂන් එකේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් මේක ටෙස්ට් කරලා බලන්න. ඉතින් මම අනිවාර්යෙන්ම පල්ලෙහාන් ලින්ක්ස් දාලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ සොෆ්ට්වෙයාර් එක ඔයාලට කියන්නේ ගේම් ස්ට්‍රීමර්ස්ලාට වැඩියෙන්ම මම හිතනවා සෑහෙන යූස්ෆුල් වෙයි. ඔයාලට සෑහෙන ලොකු ආතල්ලයක් ගන්න පුළුවන් ඔයාලගේ ඔඩියන්ස් එකත් එක්ක මෙන්න මේ වගේ වොයිස් චේන්ජ් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා. ඉතින් ඔයා මේ වීඩියෝ ගැන මොකද හිතන්නේ? අනිවාර්යයෙන්ම පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. මම හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඉතින් එයාගෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන ලින්ක්ස් මම අනිවාර්යෙන් ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් වල දාලා තියෙනවා. ඔයාලට පුළුවන් එතනින් ගිහිල්ලා මේක try කරලා බලන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද මේ වීඩියෝ එක ඉවර වෙන්නේ. එහෙනම් channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම ඔයාගේ live stream කරන යාළුවට මේක share කරන්න අමතක කරන්න එපා. යාට ගොඩක්ම වැදගත් මේ වීඩියෝ එක. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකම්